එක පිරිමි ළමයෙක් ඇහුවා සීයේ මොකද්ද ආදරය කියන්නේ? වයසක මිනිසයා මුකුත් නොකිය ළමයාව සපත්තු කඩේකට එක්කන් ගියා. ඔහු සපත්තු පේලි පෙන්වලා කිව්වා මේ දිගේ එකපාරක් ඇවිදලා හොඳම සපත්තු දෙක තෝරගන්න. හැබැයි ආපහු හැරෙන්න බෑ. සතුටු වුණු ළමයා ඇතුළට දිව්වා. එයා මුලින්ම ලස්සන සපත්තු දෙකක් දැක්කත් මීට වඩා හොඳ එකක් ඉස්සරහට ඇති කියලා හිතලා දිගටම ඇවිදන් ගියා. එයා ලස්සන සපත්තු ගොඩක් පහු කළේ ඊළඟට මීට වඩා හොඳ එකක් හම්බ වෙයි කියලා හිතලා. හැබැයි කඩේ කෙළවරටම යද්දි තමයි එයාට තේරුනේ හොඳම සපත්තු ටික එයා පහු කරලා ඇවිත් කියලා. එයා හිස්සකින්ම ආපහු ආවා. සීයා කිව්වා පුතේ ඒකයි ආදරේ. අපි ඉස්සරහට මීට වඩා හොඳ දෙයක් ඇති කියලා පරිපූර්ණ දේ පස්සේ දුවනවා. ඒ නිසා ඉස්සරහම තියෙන වටිනා දේ මග හැරගන්නවා. තීරෙනකොට ගොඩක් ප්‍රමාද වැඩි. ළමයා ටිකක් වෙලා ඉඳලා ආයෙත් ඇහුවා සී එහෙනම් මොකක්ද විවාහය? සීයා hina වෙලා මෙදාපාර ළමයාව බඩඉරිඟු හේනකට එක්කන් ගියා. මේ හීනින් ලොකුම සහ හොඳම බඩඉරිඟු කරලා තෝරගන්න. හැබැයි ඉස්සරහට විතරයි යන්න පුළුවන් ආපහු හැරෙන්න බෑ. දැන් නුවණැති වුණු ළමයා හිමින් ඉස්සරහට ගියා. එයා හොඳ කරල් කීපයක් පහු කරලා අන්තිමට සාරවත් රන්වන් කරලක් දැකලා ඒක කඩාගත්තා. එයා ඒකත් අරන් සීයා ළඟට ආවා. සීයා කිව්වා අන්න ඒකයි විවාහය. පරිපූර්ණම දී කියන්නේ මායාවක් කියලා ඔයා දැන් දන්නවා. ඉතින් මොකක් නැතුව දුවන්නේ නැතුව හොඳ දෙයක් හම්බ වුණාම ඔයා ඒක තෝරගන්නවා. ඊට පස්සේ ඒකට ආදරය කරලා ඒක ඔයාගේ ජීවිතේ හොඳම දේ කරගන්නවා. මොකද සතුට කියන්නේ වැඩි වැඩියෙන් සෙවීම නෙවෙයි ලැබිලා තියෙන දේ අගය කිරීමයි.